ෆෙරන්ටීනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. අම්මා මං දැන් ලොකුයිද? ටීනේජ් ගෑන් ළමයෙක් එහෙම එක රැයකින් ලොකු වෙන්නේ නෑ බබා. ඒකේ ස්ටේජස් ගොඩාක් පහ කරගෙන යන ගමන. වෙලෝනා වීනස් විශ්වාසය ආභරණයක්. විශ්ව සම්භාවනාවට පත් වූ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේ ගම නවකතාව ඇසුරෙන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සෞන්දර්යාත්මක ටෙලි රූප කාව්‍ය බැද්දේ ගම හිරු නාලිකාවේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් පිළිගන්වනු ලබයි. බැද්දේ ගම ටෙලි රූප කාව්‍ය ළඟදීම හිරු ටීවී තුලින්. නාද ඇඩ්වර්ටයිසින් එකේ ජොබ් එක හම්බ වුණා. අද වැඩ බාර ගන්න යන ගම. මේක සෙල්ලමක් නෙවෙයි මචං. ඔබට මොකක් හරි දෙයක් වුණොත් ඉතින් ඒකට වග කියන්න ඕන මම. අද පාරේදී කවුද ඔයාලට මුණ ගැහුවේ? I love you Mandara! කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ අරු තාම අයිඩියා එක වෙනස් කරන්නේ නැද්ද මචං? ඌ ටික බය වෙලා ඉන්නේ. ඒ වුණාට සර් මේ අකාව මේ අස්සේ දාගෙන හැමදේම කන්න බොන්න දෙන්න බෑනේ. දැන් කොයිලාක හරි මෙහෙට පොලිසිය කඩා පාත් වුණොත් එහම ආයි සුපිරි පරිප්පුවක් තමයි ඉතින්. නෑ නෑ. ඌ කැමති වුණත් අකමැති වුණත් මෙහෙ තියාගෙන ඌට කන්න බොන්න දෙන්නේ නෑ. එතකොට මොකද්ද කරන්නද? ඌ යවන්න ඕනේ. අපරිසිරි දැන් මේ ඌ ගිහිල්ලා අපි ගැන සේරම කිව්වොත් කියන්න දෙයක් නැහැ නේ බා. මිනිහාගේ ගෙදර ඉඳලා මෙහෙ ඇවිත් ආය මිනිහාගේ ගෙදරට යනකල් ඌ මොනවා කිව්වත් උසාවියට අවශ්‍ය වෙන්නේ සාක්ෂි. සාක්ෂි ටික පොලිසියට ගියාට පස්සේ තමයි මිනිහා ගෙදර යන්නේ. මචං නුරා ඕකෙන් වෙන්නේ බං මේ පාඩුවේ හිටපු ගෙට්ට බලු වැඩක් වෙන එකනේ. එහෙම බැරි නම් මිනිහට කරන්න ඕන දේත් මම කිව්වා. උට ආය රස්සාව හම්බ වෙයි. හොඳ ගානකුත් ලැබෙයි. ප්‍රශ්න මොකුත් වෙන්නේ නැහැ. ඒකට මිනිහා කැමති නම් හරි. නැත්නම් ඉතින් මිනිහාගේ කල්ක්‍රියාව අපි බලලා සෙට් නෑ වගේ නම් ඔකගේ අපි ගාව තියෙන සාක්ෂි ටික තියෙන. හදලා දාන්න පොලිසියට කෙලවෙලා පරයන් කියලා. හැබැයි සර් ඉතින් මේ ඔය කියන තැන ලේසියට නීතිය නම් කඩයවන්න බෑ. යන් යන්. තමුසේ තාම පොඩි වැඩි ඔයි. තමුසේ උස යනවා. උස ගිහින් ලොකු වෙනවා. ලොකු වුණාම තමුසේට තේරෙයි මේ වගේ පොඩි ප්‍රශ්න එච්චර ලොකු කරගන්න ඕනේ නැහැ කියලා. මචං අපි දැන් මේ කේස් එක ඇදගෙන තියෙන හින්දා මට නම් හිතෙන්නේ අපි ලංකාවේ ඉන්න එක not good කියලා. කලබල වෙන්න එපා දිනේෂ් මහත්තයා. මට තව කරන්න එකම එක වැඩක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වැඩේ මම කරාට පස්සේ මට කිසි අවුලක් නැතුව ලංකාවෙ ඉන්න පුළුවන්. එయ్య ඇයි බං මං තාම පොලිසියට අහු වුන්නේ නැහැ නේ. ඒකත් ඉවරනකල් ලංකාවෙ ඉන්න ඕනේ. සර් මේ ඔයාගේ යාළුවාට පිස්සු ඇදලාද? මොනම් මගුලක්ද මේ කතා කරන්නේ? මල්ලිලා
මුලින්ම ඇඩ් එක බලන්න. ෆිල්ම් එක එනකල් ටික දවසක් බලන් ඉන්න ඕනේ. අම්මා ප්‍රසාත් අංකල් කතා කරා. අප්පච්චිගේ ෆෝන් එක වැඩ නැතිලු. මොකක් හරි පණිවිඩයක්ද සුදු අම්මා? අර මනුස්සයාට සීය ඇවිල්ලා. ඇති? ඉතින් කේල්සි මැඩල්ලා ඔෆිස් එකට එද්දී පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා එතන හිටපු මිනිස්සෙක්ව හොස්පිටල් එකට ගිහින් දාද්දි තමයි ඩ්‍රයිවර්ගේ සිහි නැති කරලා තියෙන්නේ. පොත මන්ද එහෙම විස්තරයක් තමයි කිව්වේ. අප්පච්චිට ඔක්කොම විස්තරේ කියන්නම් කියලා කිව්වා. ඒ කියන්නේ ඒ ඩ්‍රයිවර්ගේ සාක්කියනුත් වැඩක් වෙන්නේ නැද්ද සුදු අම්මා? දන්නේ නැහැ ඉතින්. මංජිත කොහොම කිව්වත් කොහොමද ඒ ඩ්‍රයිවර්ව විශ්වාස කරන්නේ? ආ? ඉතින් කොහෙන්ද මේක හොයාගන්නේ? දවසක් හරි පරක් වෙනවා කියන්නේ ඒ ළමයිගේ ජීවිතය අනතුරේ. ඒක තමයි අම්මා. මටත් මාර දුකයි. පවුල් වලට හරියට හොයාලා බලන්න නැතුව මිනිස් වෙස් මුණු දාගත්ත සත්තු ලං කරගත්තාම මොම වෙනවනේ. මංජිත විස්තරේ කියයි. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක්. ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. SLT Mobitel Fiber Unlimited package රුපියල් 5900 සිට. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. අබාන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න. අබාන්ස් ටිකෙන් ටික පේ. කැඩුවා දැම්මා කලවම් කරා. විනාඩියෙන් හරි පදමට. පාට කුරුල්ලෝ. ඕක කරපුවුන්ට ඕන වෙලා තියෙන්නේ කේල්සිව පැහැර ගන්නම තමයි. ඒත් ග්ලෙන් කොහොමද මේ මිනිස්සු එහෙම ප්ලෑන් කරන්නේ? කේල්සියද ඔෆිස් ගියේ හදිස්සියේ. මේ මිනිස්සු හරියට ඒක දන්නේ නැහැ. මනෝජා ඕනෙම දෙයක් හොඳට ප්ලෑන් කරන්න පුළුවන් හොරුන්ට. ඒකනේ හොරුන්ට ඝන දෙවි නුවණ තියනවා කියන්නේ. අපරාධේ. එදා මටත් එන්න තිබ්බේ. එමනම් ඉතින් මම මෙලහට දෙන්නෙක්ව හොයනවා. නෙමෙයි නිකම් පිස්සු කියවන්න නැතුව ඉන්න මනෝජා. කෙවින් මොකද කියන්නේ ග්ලෙන්? මං එයාගෙන් උදව්වක් හැටියට ඉල්ලුවේ මගේ මේ ඔළුව පොඩ්ඩක් නිදහස් කරගන්න ඔෆිස් එකේ වැඩවලට පොඩ්ඩක් සහයෝගය දෙන්න කියලා. එන්නම් කිව්වද? ඒක නම් යන්තම් කැමති කරෝගත්තා. මෙහි එතන ඉතින් අර ළමයාත් ඉන්නවනේ. ඔව්. එයා ඉන්නවා. හැබැයි ඉතින් උනන්දුව දක්ෂකම තිබුණට එයාට කෙවින් තරම් ලොකු හයියක් තාම නෑ. හැබැයි ඉතින් දෙන්නත් එක්ක එකතු වෙලා මොනවා හරි කරගන්න පුළුවන් වෙයි. ඔය බිස්නස් කරන නම් කල්පනාවක් නෑ මට මේ වෙලාවේ. මං ඔෆිස් එක ගැන ඇහුවේ ඔයා මේවයි සීරම තනියම ඔලුව පුරව ගත්තාම ඔයා ආපහු ලෙඩ වෙයිද කියලා බයට. මනෝජා මම දැන් හරියට අර හදිසි අනතුරකින් තමුන්ගේ අවයව ඉවත් කරපු මිනිස්සෙක් වගේ අසරණ වෙලා ඉන්නේ. මගේ දුවගේ ප්‍රශ්න. අනිත් පැත්තෙන් පුතාගේ ප්‍රශ්න. අනිත් පැත්තෙන් මගේ කම්පැනි වල වැඩ කරන දාස් ගාණක් මිනිස්සුන්ගේ රස්නා ප්‍රශ්න. හැබැයි මට ලොකු විශ්වාසයක් තියෙනවා මනෝජා කොයි වෙලා හරි මගේ කොල්ල ඇවිල්ලා මාවත් බේරලා මගේ කම්පැනිස් වල වැඩ කරන මිනිස්සුන්ගේ රස්සාවලුත් බේරලා එයාගේ අක්කවත් බේරගනී කියලා.
මොන ජාලියක් අල්ල ඇවිල්ලත් දන්නේ නැහැ. ඔය සංසුනේ නිදාගෙන ඉන්නේ. ඊයේ බීලා අමාරු ඇති දවස් 30. ඊයේ තිබුණා කියන පාටිය නිකම් පාටියක් වෙන්න බෑ. බීලා වැඩි වුණාම දැන් වාහනේ ගෙනත් ඇල්ලවන්න බයික් එකකුත් එනවා කියලා කියන්නේ. අලුත් එහෙමත් ඇතිනේ. ඒක නම් මං හිතන්නේ විරි වෙච්ච ඉඳ කවුරුත් ගෙනත් දාලා යන්න ඇති. ඒ කාට හරි පිස්සු දාන්නේ? හරි බීලා වැටලා හිටිය කියලා කියන්නකෝ. බැරි වුණොත් වාහනේ හොයාගෙන වාහනේට ගෙනල්ලා දාලා යයි. මේ මෙච්චර ඇතුලකට හොයාගෙන ඉන්න තරම් පිස්සුද? එහෙම නැත්තම් අපිට හිතන්න වෙන්නේ බං අපිට තේරෙන්නේ නැති මොකක් හරි ජල්බරියක් මෙතන තියෙනවා. මන්දිතා දිගින් දිගටම ඕක තමයි ඉතින් කියන්නේ. ඒකත් අපේ තාත්තා ඊයේ පෙරේදා ඉඳලා ඔය ලක්ෂයට කොඩිය දාන්න පටන් අරගෙන තියෙන්නේ කාට හරි ගේමක් දෙන තැනකින් බර ගානක් අරගෙන කියලා තමයි මංජිත කියන්නේ. ඒ මිනිහා ඉතින් අපිට දුන්න විදියටත් අපිට හිතන්න තියෙන්නේ ලොකු ගාණක් අරන් තියනවා කියන එක තමයි. අපිට ඔච්චර ගාණක් දීලා තියෙනවා නම් ඒ මිනිස්සයාට මොන වගේ කොන්ට්‍රැක්ට් එකක් දීලාද? ඕ මන්නම් බය බෑ. මේ මිනිහා හරියට මොකද්ද කරන්න කියලා හොයාගන්නේ කොහොමද එතකොට? හරි දැන් මේ විස්තරෙත් මම මංජිතට කියලා බලන්නම්කෝ. විස්තරයක් හොයාගන්න විදියක් තිබ්බේ නැත්නම් වෙන මොන ක්‍රමයකින් හරි මේක හොයාගන්න වෙනවා. මේ යන විදියට තව දවස් දෙක තුනක් තාත්තා ඔය මිනිස්සුන් හම්බුනොත් එහෙම තාත්තගෙන් මොන ප්‍රයෝජනකයිද දන්නේ. පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. SLT Mobitel Fiber Unlimited package රුපියල් 5900 සිට කොත්මලේ වසකලගිරි පාන්නක පිරි එලකිරි කෙවෙල්ටන් අධි ආරක්ෂාව හැමදාටම සහතිකයි. කාගේල්ස් ෆුඩ් සිටි මෙගාවට්ටම් අත්විඳින්න අදම සීරිවෝඩ් සමාජිකයෙක් වෙන්න කාගේල්ස් ෆුඩ් සිටි. කැඩුවා දැම්ම කලවං කර විනාඩියෙන් හරි පදමට පාටකුරුල්ලෝ වැඩා දැන්වත් මාව මේකෙන් නිදහස් කරනවා පුතා. හරි ඕකේ මම බලන්නම් මෙතන බලන්නම්. හැබැයි මේ ටික කාලට හරි මම මෙතන බලනවා ඩඩා ෆිට් එකේ ඉන්න ඕනේ. දැන් ඔයා බේත් එක බිව්වද කියන්නෝ? බිව්වා මට නෙවෙයි ගෙදර ඇවිල්ලා අම්මා ගැන පොඩ්ඩක් බලන්න. මට නම් මෙයාට ඇවිල්ලා ඔය කාත් එක්ක හරි කතා කරලා හිත හදා ගන්න පුළුවන්. ඒත් අම්මට එම් බෑනේ. අම්මා බලන්න. මට ගෙදරට වෙලා ඉන්න විදියක් නෑ. මේ අනික් ප්‍රශ්න හින්දා. හරි ඩඩා මට තේරෙනවා. මට ඒ මගේ තක්කරට මේ ඩඩාගේ මමාගේ දුව විතරක් නෙමෙයිනේ. ඩඩාලට තියෙන දුක මටත් තියෙනවා. හැබැයි මට මේ වෙලාවේ අඬන්න බෑ. අඬන්න ඉන්න වෙලාවක් නෙමෙයි මේක. හැබැයි මෙහෙමයි මං කොහොමද අක්කව හොයා ගන්නවා. හැබැයි අක්කට ඊරිල්ලක් හරි වෙලා තිබ්බොත් මං අරුව මරනවා ඩඩා. මරාගෙන කනවා. අමුන් එක මෝඩ වැඩයි ප්‍රශ්නයි කර අන්තිමට මේ හැම ප්‍රශ්නයක්ම හදාගත්තනේ කෙවින්. බලනවා තමුන්ගේ බොරුව කොයි තරම් දුර දිග ගියාද කියලා. දැන් අපිටවත් ඒක ආපස්සට හරවන්න බෑ. හරි මම ඒකත් ඉවරයක් කරලා දාන්න. ඩඩා මට කියන්නේ මේ හැමදේම කියලා ඒකත් ඉවරයක් කරලා දාන්න නම් මේ වෙලාවේ ඕක ඇදලා අරගෙන හතර වටේට ගිනි තියන්න නෙවෙයි මිනිස්සුયો මම කියන්නේ. ඒකට එහෙම chance එකක් තිබුණා. ඒත් දැන් ඒ කාලේ පහු වෙලා. තමුන් නොදැන හරි කරපු බරපතල වැරද්ද මොකද්ද කියලා මට දැනුණා. මට ඒකක්වත් දැනන්නේ අයිසේ. මට කැල්සියම් හොයලා දෙනවා. කොහෙන් හරි
මොකද වෙන්නේ බං? මේ මන් දන්නේ නැහැ බොස්. මේ හිතලා තියෙන්නේ. ඒ කියන්නේ බොස් ඔක්කොම ඇන හිතලා තියෙන්නේ. අපිට බොස් මේ වෙලා තියෙන්නේ අල්ලපු බ්‍රාන්ච් එකක් නැතුව ලෙග් එක ගහපු බ්‍රාන්ච් එකක් නැතුව අම්මට සිරි වෙලා ගම්පහ යට වෙලා ඉන්නේ මේ. අනේ මන් දන්නේ නැහැ බං. කෙවින්ට එක පිට එක ප්‍රශ්නේදී බං කොහොමද බං බිස්නස් ගැන වුණත් අහන්නේ? අර බොස් ස්ටෝරි එකක් තියෙනවානේ බොස්. කින්ට ෆීවර් එක හැදුනම රටේ මෙවුන්ට හචින් යනවා කියලා. අපිටත් බොස් අන්න ඒ වගේ කෙලියක් තමයි මේ වෙලා තියෙන්නේ. කෙවින් බොස්ට උණ ගත්තම අපිට හචින් යනවා. එහෙම කියලා බෑනේ බං. කෙවියගේ ඉන්ටර්ෆියරන්ස් එකක් නැති වුණත් බං අපි හරි මේ වැඩේට බහැලා කරන්න ඕන. නැත්තම් බං මේ පටන් ගත්තේ අපරාධනේ. 65 වසරක ලංවා සංස්ථා වානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. සැබෑ සඳුන් සුභාසාරයම රැඳි රාණි සඳුන් සමගින් දිද්දුලන සමකින් දිගු කල් සුවඳකින් මේ ඔබේ රාණි දීපේ ඇරඹුමයි. වැඩ කරන ගමන් UK ඩිග්‍රී එකත් අවුරුද්දෙන් කොට දාගන්න පුළුවන්. Pearson HND හොඳම තැනෙන් eSoft. කැඩුවා දැම්මා කලවම් කරා. විනාඩියෙන් හරි පදමට. පාට කුරුල්ලෝ. බොස් මේ මම බොස්ගෙන් ආස් කරන්නමයි හිටියේ බොස්. අපේ මෙවන් බොස් මොකද පේන්නේ නැත්තේ? පුට බං අර පහුගිය දවස්වල වෙච්ච සිද්ධි වලට පොඩ හිත රිදිලා ඉන්න. ඒකයි පොඩ ඔය සයිඩ් ගාලේ. ඒ වුණාට බොස් මෙවන් බොසුත් අපි ළඟම හිටියනම් තමයි සෝ ගුඩ් නේද? ඔබ තමයි බං ඉතින් මිනිස්සු දරා ගන්න විදිහ හරි වෙනස්නේ බං. ප්‍රශ්න ආවට පස්සේ ඉතින් මේ ප්‍රශ්න කියන්නේ ලෙඩ වගේ තමයි. සමහර මිනිස්සු ලෙඩ ආපුවම මචං ඇඟෙන් මේ දේවල් හොඳ කරගන්න ඕනේ. මේ සමහරුන්ට ඒක කරන්න බෑ. ඒ වුණාට බොස් මන්නම් කියන්නේ මොන ප්‍රොබ්ලම්ස් ආවත් බොස් අපේ ෆැමිලි එක කැඩෙන්න දෙන්න හොඳ නැහැ. අනීප නැද්ද උඹට? ඌ එහෙම කවදාවත් අපිව කඩලා දාලා යන්නේ නැහැ බං. අනික ඌ මේකේම අතාරින්නෙත් නැහැ කවදාවත්. බලමුකෝ අද හවස මට හම්බෙන්න. මම කතා කරන්නම් ගතු. ආයෙක නෙමෙයි මේ කෙවින්ට කෝල් එකක් දාලා කියන්න ඕනේ බා මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. නැත්තම් උගේ වැඩ ඔක්කොම ඉවර කරගෙන යනකම් අපිට මෙතනටලා තපින්න තමයි වෙන්නේ. ඔය විතර මං ගන්න. Good morning, Fonseca Matte. Good morning, Mr. Jayannath. What do you mean? අද මොකද මේ පැත්තේ? මම දෝවැරලට යන්න ආව ගම. ඔබතුමා ඔෆිස් එකේ ඉන්නවයි කියලා ආරංචි වුණා. ඒ නිසා එතුණා පොඩක් ඇවිල්ලා කතා කරලා යන්න. ඒක හොඳයි, ඒක හොඳයි. එහෙම විශේෂ දෙයක් කතා කරන්නවත් නෙමෙයි. ඒ වුණාට ඉතින් ඔබතුමා ඉන්නේ මේ දවස්වල බොහොම තද බල හිත වේදනාවක් ඉන්නේ. ඒ නිසා මට හිතුණා ඇවිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා යන්නේ හොඳයි කියලා. ඇත්තටම ඉතින් අපිට පුළුවන් වෙන්නේත් මේ වෙලාවේ එහෙම ශක්තියක් වෙලා ළඟින් ඉන්න එකනේ. ඔව්. මේ තරම් මේ පීඩනයකින් මගේ ජීවිත කාලෙම මම ඉඳලා නෑ මිස්ටර් ජයනාත්. එක පැත්තකින් මේ ඔෆිස් එකේ ප්‍රශ්න. ඔය සල්ලි නැති වෙච්ච එක නම් මම පයිසයකටවත් ගණන් ගන්න නෑ මිස්ටර් ජයනාත්. මොකද වැටෙනවා කියන එක මට ඒ තරම් නුහුරු දෙයක් නෙවෙයි. ඒත් මගේ දුව ජයනාත්තත් ඉන්නේ දුවෙක්නේ නේ? ඔව් පොන්සේක මහත්තයා. ඔය වේදනාව ඔය විදිහට මමත් මීට ටික කාලයකට කලින් වින්දානේ. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් මට වගේම මේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳලා සැනසීමක් ලැබෙයි කියලා. ඇත්ත මිස්ටර් ජයනාත්. අපි අපේ වත්පොහොසත්කම් මිල මුදල් හොයාගත්ත හැම දෙයක්ම තරාදියක එක පැත්තකට දැම්මොත් අනිත් පැත්තට අපේ දරුවෝ දැම්මොත්
දරුවන්ගේ පැත්ත ගොඩක් බරයි මිස්ටර් ජයනාත්. ඒක තවනම් හරියටම හරි පොන්සේක මහත්තයා. හැබැයි මං ඔයාව මගහරිනවා කියලා හිතන්න එපා. ආද මං තියෙන ප්‍රශ්න ටික කියන්න. ඔයා කෙවින්ස් එක්ක කතා කරලා ඒවට මොනවද කරන්න පුළුවන් කියලා කියන්නකෝ. ඇයි මොකක්ද අවුල? हेलो, क्या हाल है भाई? बैठे हैं, बैठे बैठे कुछ खा लेते हैं। वॉच टाइम करते हैं, पूरा देखते हैं कब तक होता है, वक्त बताएगा। और देखेंगे भाई, जो भी होगा मैं आपको बताता हूँ। जयपुर से ठीक है, अभी देखते हैं कब तक क्या होता है, बताऊंगा मैं आपको। पहले पानी वगैरह पी लेता हूँ एक बार, फिर मैं आगे ही लेटेस्ट न्यूज़ देता हूँ आपको। कौन जाएगा क्लास लाने? ठीक है, 1 मिनट रुकता हूँ, पानी पीता हूँ। पानी पी लिया है, 10 मिनट की वीडियो बनानी है, देखते हैं जितनी भी हो पाएगी कंप्लीट करते हैं। आज इस चैनल पे मेरे को वॉच टाइम कंप्लीट करना है, लेट्स सी कितनी देर लगेगी, और वो तो वक्त बता ही देगा। ठीक है भाई, चलो। ठीक है भाई, मिलता हूँ थोड़ी देर में अभी।
हाँ भाई ठीक है, सब बढ़िया है ना। अब यहाँ पे वीडियो चलती रहेगी। ओयो यो
हाँ भाई, क्या हाल है? क्या हाल है लोंडो? ये भाई नहीं मानेगी क्या? ये नहीं मानेगी। चलो भाई, एक मिनट दोस्तों, फ़ोन आ रहा है, फ़ोन देख के आता हूँ।